මේ ප්‍රශ්නෙන් අහන්නේ බ්‍රයෝෆයිටා වංශයේ ශාක පිළිබඳ පහත්තුන්දන් ප්‍රකාශ අතරින් මොකක්ද හරි කියලා. මුලින්ම දීලා තියෙනවා බීජාණු ශාකය ජර්මාණු ශාකයෙන් එක ශාකයෙන් කියලා හදාගන්න ජලය තන්ත්‍රය හරහා අවශෝෂණය කරගනී කියලා. ළමයි ඒක එහෙම තන්ත්‍රය හරහා අවශෝෂණය කරගනී කියලා එකක් නැහැ. මෙතන දීලා තියෙනවා බ්‍රයෝෆයිටාවන් යටතේ යන්න මෙන්න මෙහෙම. ලපටි කාලයේදී බීජාණු ශාකයේ කොළ පැහැති ප්‍රභා සංශ්ලේෂණය සිදු කරයි. එහෙත් ඒවාට ස්වාධීනව ජීවත් වී නොහැකි වන අතර ජන්මාණු ශාකයට සවි වී පෝෂක හා ජලය ජායා ජන්මාණු ශාකයෙන් අවශෝෂණය කරගනී. ශාකයෙන් තමයි අවශෝෂණය කරගන්න තන්ත්‍රය හරහා කියලා විශේෂයෙන් දීලා නැහැ. ඊට පස්සේ තියෙනවා ස්වාධීන බීජාණු ශාකය ජීවන චක්‍රයේ ප්‍රමුඛ වේ කියලා. ඒක වැරදි. මේකේ හරි උත්තරේ යන්නේ මෙතන දීලා තියෙනවා ඒකගුණ ජන්මාණු ශාකය තමයි ප්‍රමුඛ වෙන්නේ. බීජාණු ශාකය නෙවෙයි. ඒ නිසා ඒ ප්‍රකාශයත් හරියි. ඊට පස්සේ තියෙනවා තුන්වෙනි ප්‍රකාශය ජන්මාණු ශාකයේ ඒකගෘහී කියලා. එතන බලන්න මෙන්න මෙතන තියෙනවා වෙන්වෙන්ව පවතින ජායා හා පුංජන්මාණු ශාක මත අණ්ඩාණු ධානි හා ශුක්‍රාණු ධානි හටගනී. එම නිසා මේ ජන්මාණු ශාක ද්විගෘහී කියලා. ඒක මේ රූපෙනුත් බලා ගන්න පුළුවන්. ඒකේ ජායා ජන්මාණු ශාකය පුංජ සහ ජායා ලෙස දෙකක් තියෙනවා. එතකොට දෙකක් තියෙන නිසා ගෙවල් දෙකක් තියෙනවා වගේ. එතකොට අපි ඒකට කියන්නේ ද්විගෘහී කියලා. ඒකගෘහී කියන්නේ දෙකම එක ගෙදරක ඉන්නා නම් එතකොට පුං හා ජායා ජන්මාණු ශාකය එහෙම වෙන්න නැත්තම් අපි කියන්නේ ඒකගෘහී කියලා. වෙන්වෙන්ව තියෙනවා නම් කියන්නේ ද්විගෘහී කියලා. ඊට පස්සේ හතරවෙනි ප්‍රකාශයේ තියෙන්නේ ප්‍රමුඛ නොවන බීජාණු ශාකයේ පූටිකා දක්නට ලැබීම කියලා. එතකොට ඔයාලා දන්නවා ජන්මාණු ශාකය තමයි ප්‍රමුඛ වෙන්නේ. එහෙනම් ප්‍රමුඛ නොවන බීජාණු ශාකය කියන එක හරි. එතකොට පූටිකා තියනවාද කියලා බැලුවොත් මේතන තියෙනවා සියලු සනල් ශාකවල හමුවන පූටිකා ලෙස හඳුන්වනු ලබන විශේෂ සිද්රු ආකාරයක් බීජාණු ශාකවල ඇත කියලා. එහෙනම් බීජාණු ශාකයේ පූටිකා තියෙන කතාව ඇත්ත. ඒ නිසා ඒක තමයි සත්‍ය ප්‍රකාශය. මේකට උත්තරේ 4 වෙනි එක. අපි බලමු 5 වෙනි ප්‍රකාශයත් ශූද්‍ර හා මහා පාත්‍ර ලෙස පාත්‍රාකාර දෙකක් දරනවා කියලා දීලා තිනවා. දැන් මේ තියෙන බ්‍රයෝෆයිටා ශාක. ඒ කියන්නේ මෙයාලා විනාල ශාකනේ. ඔය කියන එක තියෙන්නේ ශුද්‍ර පත්‍ර සහ මහා ප්‍රස්ත කියලා ආකාර දෙකක් තියෙන්නේ බීජ රහිත සනාල ශාකවල. ඒ කියන්නේ ලයිකෝෆයිටා සහ සෙටෙරෝෆයිටා වල බීජ නොදරන සනාල ශාකවල වැදගත් ලක්ෂණ යටතේ බලන්න. පත්‍රවල පරිණාමය යටතේ පත්‍ර ආකාර දෙකක් තියෙනවා. ඒ ශුද්ධ පත්‍ර හා මහා පත්‍ර වශයෙන් කියලා. ඒකයි තියෙන්නේ එතකොට ලයිකෝෆයිටා හා ටෙරෝෆයිටා වලට. එහෙම නැත්නම් බීජ නොදරන සනාල ශාකවලට බ්‍රයෝෆයිටා කියන්නේ විනාල ශාක නිසා යාලට ඒක අදාළ වෙන්නේ. එතකොට 5 වෙනි ප්‍රකාශෙත් වැරදි.